කතා කරපන් ඇත්ත. හරි මං ඇත්තම කියන්නම්කෝ. ආච්චි කාටවත්ම කියන්න එපා හොඳේ. කාටවත් කියන්න එපාද? කාටවත් කියනවද කියලා තීරණය කරන්නේ මම. හරිය? ඔබ කියපන් දැන් කතාව. ඒ ටවුන් එකේ ළමයි දෙන්නෙක් ආච්චි. ඉතින් මම මොන කරන්නද ආච්චි ඒගොල්ලෝ මම පස්සෙන් එනවා. පස්සෙන් එනවා කියලා ටවුමේදී හම්බ වෙන්නයි පන්තියේදී හම්බ වෙනවයි මදිවට දැන් ගමටත් එන්න පටන් අරන්ද? ඔව් ආච්චි. දැන් මොනවද උඹෙන් අහන්නේ? මොනවත් නෑ ආච්චි. මොනවත් නෑ. නෑ තියනවා මොනවත්. ඔය එන්නේ මනමාල කමට. දන්නේ ආච්චි. දන්නේ නෑ උඹා බබා. උඹ දැන් කියන්නේ මනමාල කමේ ආවේ නැත්තම් ඔය එන්නේ උඹට නටුමක් උගන්නන්නද නැත්නම් පාඩමක් උගන්නන්නද? ආ බොල. අනේ ආච්චි මන් දින්නම් කාටවත් කියන්න එපා ආච්චි. කාටවත් කියන්න එපා. අන්න උඹලා තාත්තා එනවා. අර බලපන් දුක් විඳගෙන මේ මිනිහා එනවා. දැන් මෙතන උඹ අහුණා නම් මොකද වෙන්නේ?